iPhone කියලා පිළිගන්න අපේ කට YouTube channel එකේ ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට තවත් unlock වීඩියෝ එකක් තමයි කරන්න හදන්නේ. ඉතින් අපේ වීඩියෝ කොටක් බලලා ඉතින් unlock වීඩියෝ ඒ වගේම phone repair වීඩියෝ ඉතින් දිගට මේ වගේ වීඩියෝ බලන්න අපේ කඩේ YouTube channel එක subscribe කරලා ඉදිරියෙන් නැති bell icon එක click කරන්න. ඉතින් මේ තියෙන්නේ Samsung J7 2016 phone එකක්. ඉතින් ඔයාලගේ phone එකත් ඒ හා සමාන phone එකක් වෙන්න පුළුවන් නැත්නම් වෙන phone එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් සමානයි මේ lock ඉවත් කරන ක්‍රම. ඉතින් මේ විදිහට මම try කරලා බැලුවා. ඉතින් මට lock එක ඉවත් කරගන්න බෑ. ඉතින් ඔයාලගේ phone එකෙත් මේ වගේ වෙලා තියෙනවා try කරලා බලන්න. ඉතින් මම මුලින්ම මේ විදිහට මගේ phone එක හැබැයි off කරගන්න ඕනේ මේ වැඩේ කරගන්න. ඉතින් off කරගන්නත් ඔයාලගේ වෙලාවකට password එක ඉල්ලනවා වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් power button සහ volume button පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න. ඉතින් මේ phone එකේ නම් දැනට අපිට battery එක ගලව ගන්නත් පුළුවන් හදිසි off කරගන්න. ඒ වගේම off කර ගැනීමේ හැකියාවත් අපිට මෙතනදී ලබා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම phone එක off කරගන්න. ඉතින් මේක Samsung J7 2016 phone එක. ඉතින් මේ විදිහට power button සහ volume button පාවිච්චි කරලා තමයි මම මේ වැඩේ කරගන්නේ. ඉතින් මේකෙදි සම්පූර්ණයෙන්ම මගේ තියෙන phone එකේ තියෙන data ටික අයින් වෙනවා. phone එක reset කිරීමක් නැත්නම් hard reset කිරීමක් තමයි මම මේකෙන් සිදු කරන්නේ. ඉතින් මේ hard reset කර ගැනීමෙන් පස්සේ ගොඩක් අයගේ නැත්නම් අලුතෙන් එන phone වල අනිවාර්යයෙන්ම FRP bypass එක නැත්නම් Google account එක ඔයාලා පාවිච්චි කරපු email එක දෙන්න වෙනවා සහ password එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා අලුත් phone එකක් නම් අනිවාර්යයෙන්ම FRP bypass එක කරගන්න වේවි. ඉතින් මේකෙත් FRP bypass එක කරගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නැවත වීඩියෝ එකක් දානවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක එකතු වෙලා ඉන්න. ඉතින් මේකෙන් පස්සේ ගොඩක් දුරට අපිට ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. දැනටමත් අපි මේ වීඩියෝ එක හදලා තියෙන. ඉතින් මේකෙන් පස්සේ තමයි ඒක අප්ලෝඩ් වෙන්නේ. ඉතින් දින කිහිපයක් තුළදී අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් අපි දානවා. ඉතින් මේ විදිහට අපිට බටන් වලින් පුළුවන් අපේ hard reset කර ගැනීම සිදු කරගන්න. ඉතින් මේ වගේ වෙලාවකදී ඔයාලා අනිවාර්යයෙන්ම phone එකේ බැටරිය 80%ක්වත් තියාගන්න. ඉතින් ඒක ගොඩක්ම safety. ඒ වගේම මගදී බැටරි ගලවන්න යන්න එපා. phone එක off කරන්න try කරන්න එපා. අනිවාර්යෙන් hard reset එක වුණාට පස්සේ ඔයාලගේ සීලොම් ටික ඉවත් වෙලා තියෙනවා. ඉතින් මට මේකෙදි power button පාවිච්චි කරලා ඒ වගේම volume button පාවිච්චි කරලා මේ වැඩේ මේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දැන් මගේ phone එක hard reset වීමක් සිද්ධ වෙනවා. දැන් මට තියෙන phone එක නැවත restart කිරීමක් සිදු කරගන්න. ඉතින් අපි බලමු අපි මේ lock එක ඉවත් වෙලා තියෙනවද කියලා. ඉතින් ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අපේ කඩේ WhatsApp අංකයට message එකක් දාන්න. එහෙම වුණොත් ඔයාලට help එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට දුරකථන වලට අවශ්‍ය කරන උපකරණ සහ display වගකීමක් එක ගන්න පුළුවන් අපේ WhatsApp අංකයට message එකක් දැම්මොත්. ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් දැන් මෙන්න මේ විදිහට phone එක restart වීමක් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ phone එක off කරන්න යන්න එපා. එහෙම කරොත් ගොඩක් වෙලාවට ඔයාලගේ software පවා යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් වැඩේ ටිකක් ලොකු වෙනවා. එහෙම වුණොත් නැවත software පවා ඔයාලට ඇතුළත් කරන්න සිද්ධ වෙයි. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම phone එක reset වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට භාෂාව ඒ වගේම ඉදිරියට setting එකක් මේ විදිහට හදාගෙන යන්න වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන ඔයාලා අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් අපිට ඒ වගේම වුණොත් දිගටම මේ වගේ වීඩියෝ දාන්න උනන්දුවක් ඇති. ඉතින් ඔයාලගේ සහයෝගය ගොඩක් වැදගත්. ඉතින් අපිට මේ විදිහට Wi-Fi වලට connect වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ තමයි ගොඩක් වෙලාවට ඔයාලගේ FRP bypass එක සිදු කරගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් අපේ lock ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ phone එකේ මේ email address එක ලබා දීලා phone එක තිබ්බ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී ඔයාලගේ email එක මතක නම් දීලා සම්පූර්ණයෙන්ම ඔයාලගේ phone එක තිබුණු විදිහට පාවිච්චි කරන්න පුළුවන් කිසිම lock එකක් නැතුව. හැබැයි ඔයාලගේ phone එකේ email address එක ඔයාලා දන්නේ නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම FRP bypass එකක් සිදු කරගන්න.
ඉතින් ඒකත් ඔයාලට ගෙදරදීම කරගන්න පුළුවන්. ඊට අවශ්‍ය software ටික අපේ WhatsApp එකකට message එකක් දැම්මොත් ගන්න පුළුවන්. ඉතින් unlock tool එක පාවිච්චි කරලා මේ වගේ lock එකක් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් දැනට තියෙන ගොඩක් software අපේ හරහා ඔයාලට මිලදී ගන්න පුළුවන්. දවසකට පවා පාවිච්චි කරන ගන්න පුළුවන් software එකක් කරන කෙනෙක් වගේ නම් අවුරුද්දකට මේ වගේ දීර්ඝ කාලිනව ගන්නත් පුළුවන්. ඉතින් මෙතෙන් ඔයාලගේ email address එක ලබා දෙන්නයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ password එක දීලා ඔයාලට ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් password එක දන්නේ නැත්නම් අපි මොකද්ද කරන්න කියලා ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අනිවාර්යයෙන්ම ඉස්සරහටත් අපේ කඩේ channel එකත් එක්ක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි FRP bypass එක සිදු කරමු.